सेना हदेसियुम वदाहरा नेवतिला नेवतिलाने Hi ළමයි welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලට මතකද මම ඔයාලත් එක්ක wedding log එකක් ගැන share කරගන්නවා කියලා කිව්වා. හරි. එහෙනම් මම අද ඒක තමයි අරගෙන ආවේ. අද 6 වෙනි මාසේ 11. ඉතින් අද තමයි wedding එක තියෙන්නේ. දැන් මං යනවා මම විතරක් නෙමෙයි අපේ අම්මා නංගි අපි ඔක්කොම යනවා දැන් සැලූන් එකට. මම සැලූන් එකට ගිහිල්ලා ඔයාලත් එක්ක කතා කරන්න කියලාමයි මං හිතන්නේ කතා කරන වීඩියෝස් මට අරන් එන්න පුළුවන් වෙයි කියලා. මට voice record තමයි ගන්න වෙන්නේ. voice වෙනම දාන්න වෙන්නේ. හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. ළමයි මේ තියෙන මගේ nails. හරි මම පෙන්නන ළමයි ඉස්සරහට. එහෙනම් අපි බලමු මගේ වීඩියෝ එක කොහොමද මොකද වෙන්නේ කියලා. bye. හරි ළමයි ඉතින් දැන් මම මේ සැලූන් එකට යන්න තමයි රෙඩි වෙලා ඉන්නේ. සැලූන් එකේ අක්කනම් කිව්වේ 6ට එන්න කියලා. ඒත් මම ගියේ 6:45ට. ඉතින් එහෙම තමයි. බැනුම් ගියා ඉතින් මොකද ඉස්සෙල්ලාම අපේ අම්මා ගියා මොකද අම්මට සාරියක් අඳින්න තිබ්බ නිසා එයාට වෙලස්සෙන් එන්න කිව්වා. ඊට පස්සේ තමයි අපි 3 දෙනා ගියේ. ඉතින් බලන්න ළමයි මගේ වීඩියෝ එක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම හිතන විදිහට මේ වීඩියෝ එක ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න පුළුවන් වෙන්නේ වෙඩින් එක ඉවර වෙලා දවස් 3ක් විතර පස්සේ. මොකද මට එඩිට් කරන්න ටයිම් එකක් තිබුණ නැහැ. වෙඩින් එක ඉවරන ගමන්ම මේ ජොබ් වැඩ නිසා කරගන්න බැරි වුණා. ඉතින් මගේ වීඩියෝ එක ඉස්සරහට බලන්න ළමයි වෙඩින් එකේ මොකද වෙන්නේ කියලා. මම මොකද කරන්නේ ඒ වගේම අපේ පවුලේ කට්ටිය ඔක්කොගෙම වීඩියෝස් මම පුළුවන් විදිහට ගත්තා. ඉතින් බලන්න වීඩියෝ එක දිගටම. මේ වෙලාවේ සැලූන් එකේ අක්කා බැන හිටියේ මට වෙලාවට එන්නේ නැහැ කියලා. ඉතින් එයා තමයි ළමයි මට මේකප් එක කරන්නේ. මගේ ග්‍රැජුවේෂන් එක තිබ්බා. ඒකටත් එයා තමයි කරේ. මොකද එයාගේ මේකප් එක මට සෙට් වෙනවා. ඉතින් ඒ නිසා මම එයාට කියලා තමයි කරගන්නේ. මොකද මගේ කලයකට වගේම මට එහෙම ලොකුවට මේකප් කරාම කැතයි. ඉතින් එයා මට හරිම charm විදියට කරලා දෙනවා. ඉතින් thank you අක්කේ. सेना हदेसियुम वदाहरा नेवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ. ඉතින් ළමයි අපි ආවා ආච්චිව ගන්න. ආච්චිව අරගෙන ඉවරලා එතනින්ම අපි පික්නික් එකක් දාගත්තා. මොකද පෝරුවේ සෙරමනි එක 9 මාට්ට තියෙන නිසා මේ අපි 8 මාට්ට වගේ පික්නික් එක දාලා පිටත් වුණා. මොකද හොටෙල් එකේ තියෙන්නේ ගොඩගම යන්නත් ඕන නිසා. ඉතින් vlog එක ඉවර වෙනකම්ම බලන්න මේ වෙඩින් එකේ ඔක්කොම වීඩියෝස් ටික මම දාලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා ඔහොම බලාගෙන ඉන්න. මාර ලස්සන බ්‍රයිට් කෙනෙක් ඒ වගේම අපේ අක්කා. ඉතින් බලන්න ළමයි වීඩියෝ එක මගේ. හදේසියුම් වදාහරා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ. මේ ඉතින් ඉන්නේ අපේ බ්‍රයිට්. ඇත්තටම හරිම ලස්සනයි. ළමයි බෝනික් එක් වගේ තරමටම ලස්සනයි. ඉතින් බලන්න වීඩියෝ එක. ඒ ඔක්කොගේම වීඩියෝස් මට ගන්න බැරි වුණා ඇත්තටම. මොකද චාර්ජුත් නැති වුණා ෆෝන් එකේ. ඒ වගේම වීඩියෝස් කර ඉන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. මම පුළුවන් විදිහට ගත්තා වීඩියෝස්. මේ වෙලාවේ ඇත්තටම මේ මම ෆස්ට් ටයිම් තමයි ළමයි කියන්නේ මට තේරෙන වයසේදී ඔය වගේ පෝරුවේ සෙරමනි එකක් බැලුවේ. ඉතින් හරිම සතුටුයි මට. ඒත් අක්කගේ වෙඩින් එක නිසා ගොඩක් සතුටුයි. මේ වෙලාවේ යාලා හොටෙල් එකේ ඇතුළට ආවා. ඉතින් වීඩියෝස් එක දිගටම බලන්න. ඇත්තටම මට කියන්න දෙයක්වත් නැහැ.
ඉතින් වීඩියෝ එක බලාගෙන ඉන්න. ඉතින් ළමයි මේ වෙලාවේ නම් ෆොටෝස් ගන්න ගියා. මොනවා කරන්නත් කලින් ඉස්සෙල්ලම ෆොටෝස් ගහලා ඉන්නේ මේ. අනික ළමයි අම්මගේ ෆැමිලි එකේ කට්ටිය ගොඩක් කාලෙකින් හම්බුනේ අවුරුදු ගානකට පස්සේ. ඉතින් ඒ නිසා අපි ගියා ෆොටෝස් ගහන්න. ෆොටෝස් ගහලා ඉවරලා ආයෙ හොටෙල් එක ඇතුළට ආවා. අපේ අම්මලාත් බලන් ඉන්නවා ෆෝන් එක අරන් එනකම් අපි ෆොටෝස් ගහන්න. ඉතින් ඔහොම තමයි වෙඩින් එක ඉතින් දවස ගෙවුනේ. ඉස්සරහට තව ගොඩක් වීඩියෝස් දාලා තියෙනවා. මම හිතන විදිහට මේ වීඩියෝ එක vlog එක ගොඩක් කියන්නේ සාමාන්‍යයෙන් දිග වෙයි මගේ අනිත් vlog වලට වැඩිය. ඉතින් බලන්න ළමයි. ඉතින් දැන් සර්ප්‍රයිස් dance එකක් තියෙන අපේ අක්කලාගේ බලන්නකෝ.
ඉතින් ඉන්නේ අපේ පවුලේ පොඩි මෑන්ලා සෙට් එක. මේ ඇත්තටම මෙයා ඉන්නේ නැහැ ළමයි ළඟට. මගේ ළඟට ආවේ මේ නියපොතු ටික දැකලා. එයා හරි කෝලමක් ඇත්තටම. හරිම ෂෝක් අනේ පොඩි පැටවු ටිකක් හිටියා. ඇත්තටම මෙයාව මං අද තමයි දැක්කේ. ඒ තරමට අපි හම්බෙන්නේ නැහැ. අවුරුදු 3-4කින් පස්සේ තමයි මේ හම්බුනේ. එතකොට මේ ළමයා හම්බෙලා ලොකුත් වෙලා. මේ ඇත්තටම එහෙම තමයි අපේ අම්මලගේ පවුල කට්ටිය අපිට හම්බෙන්නේ. ඉතින් වීඩියෝ එක බලන්නකෝ ඉස්සරහට. දැන් ළමයි අපි කන්න හදන්නේ බුෆේ එකට ගියා. මේ කෑම කන්න අපි ඔක්කොම ටික මේ කට්ටිය තමයි ඉතින් ඉන්නේ අපිත් එක්ක ආවහම. කන්න බෙදාගෙන ඇවිල්ලා දැන් කනවා ළමයි. ඇත්තටම මේ ওই වෙලාවේ සින්දු යනවා ළමයි. දැන් ටක් ගාලා ගෑව මොකද නටන්න යන්න ඕන ඉඳා අක්කයි වෙඩින් එකේ නටුවේ නැත්තම් වැඩක් නැහැ නේ ඇත්තටම. ඒ නිසා මේ ටක් ගාලා කනවා අපි නටන්න යන්න ඕනේ හින්දා. බලන්නකො නටන වීඩියෝස් පාම මම ඔක්කොම ටික දැම්මා. මොකද කෑලි තමයි වීඩියෝස් ගත්තේ. මම vlog එක කොහොමත් කරනවා කියන තමයි හිතන් හිටියේ. ඒ නිසා මම ගත්තා මේ මොකද වීඩියෝස් ටිකක් එතකොට මට එඩිට් කරලා දාන්න පුළුවන් නිසා ළමයි. ඉතින් ළමයි මේ තියෙන්නේ වෙඩින් එකේ අන්තිම ටික. ඇත්තටම හරිම ලස්සනයි. වෙඩින් එකත් ලස්සනයි, අක්කත් ලස්සනයි, අයියත් ලස්සනයි. ඉතින් කොන්ග්‍රැචුලේෂන් අක්කේ අයියේ දෙන්නටම. ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්න ළමයි. ආයෙත් අලුත් vlog එකකින් අපි හම්බෙමු. Never tila